තවත් සටහන් පෙළකට යන්න සූදානම් වෙන්නේ අධිකරණයේ පැත්තට යන්නට ඕනේ කඩුවෙල අධිකරණයේ වෙඩි ඒකී ආందోලනාත්මක කතාපුවතක් බාටයි පත් උනේ. ඇයි අධිකරණ භූමියේ වෙඩි තැබීම? ඒ අතරේ වෙඩි තියලා නිරුපද්‍රිතව පලා යාම මේක සමාජයේ මහත් ආందోලනාත්මක සිද්ධියක් බවටයි පත්වන්නේ. එතනට යන්න කලින් සුදා ගැන කතා කළා යමු. වෙලේ සුදා නඩුවේ තීන්දුව එන 14 වෙනිදා කුමුදු හෙට්ටිආරච්චි වාර්තා කරන්නේ. හෙරොයින් ග්‍රෑම් 7.05ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධව අධිචෝදනා ලැබ සිටින ගම්පල විතානගේ සමන්ත කුමාර හේවත් වෙලේ සුදා නැමැත්තාට එරෙහි නඩුවේ තීන්දුව ලබන මාස 14 වෙනිදා ප්‍රකාශයට පත් කරනවා කියලා ඔන්න පත්තරේ වාර්තා කරලා තියෙනවා. ඒ සමගින් දැන් කෙලින්ම කඩුවෙල අධිකරණ භූමියටයි ප්‍රධාන ශීර්ෂපාඨ කීපයක් තිබුණා. අද ප්‍රධාන ශීර්ෂපාඨ ප්‍රධාන කොටම කොටස් දෙකකින් සමන්විතයි. එකක් සේයාගේ ඝාතකයා අල්ලා ගැනීම, අනික කඩුවෙල අධිකරණයේ වෙඩි. දැන් අපි එතනට යනවා. කඩුවෙල අධිකරණ භූමියේදී පුද්ගලයෙකුට වෙඩි එච්.අයි. තුෂාරි සමගින් කඩුවෙල ආසිරි ලියන්නේ. සැකකරුවන් දෙදෙනෙකුත් පලා ගිහින් වෙඩික්කරු හා පලා ගිය සැකකරුවන් සොයා මෙහෙයුමක් කඩුවෙල අධිකරණ භූමියේ සිදු වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධ සමග බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන ගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියේ සහාය ලබාගෙන තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කිරීමක් කරනවා. ඔබ දකිනවා ඡායාරූපයක් බලන්න. වෙඩි තැබීම කළ සැකකරු පලා යන ආකාරය පිටුපසත් කණ්ඩායම ඉන්නෝ නිරුපද්‍රිතව පලා ගියා කියන එකනේ වැඩේ නේද? ආරක්ෂාවට කට්ටිය යොදවලා ඉඳද්දිත් නිරුපද්‍රිතව පලා යාම ඊට පස්සේ නම් දාලා තිබුණා ඔන්න බලයනි කීපයක්ම කඩුවෙල අවට වටපිටාව වටලලා ඔහු අත්අඩංගුවට ගන්නට. දැන් අපි මේ සම්බන්ධ වැඩිදුර වාර්තාවට යමු. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන පිවිසුම් පඩිපෙළසලදී අද පෙරවරු 9:30ට පමණ මෙම වෙඩි තැබීම සිදු වුණා. වෙඩි ප්‍රහාරයට ලක් වූයේ රණාල ප්‍රදේශයේ පදිංචි අරුණ උදයන්ගේවත් සමයන් නැමැති පුද්ගලයෙක්. පොලිසිය සඳහන් කළේ වෙඩි ප්‍රහාරයට ලක් වූයේ මනුෂ්‍ය ඝාතන, මංකොල්ල කැම්ප් සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවෙක් බවයි. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා සැකකාර පුද්ගලයා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අද පෙරළුවේ රැගෙන වෙත් තිබෙනවා. විශේෂයෙන්ම විනේශකාරතුමාගේ නිල රථයේ ඉස්සරහා තමයි මේ වෙඩි තැබීම සිදු වුනේ. මිතාම් බරපතල සිද්ධියක්. ඒ පුජ්‍යලයා වෙඩි තියලා මිනිස්සු ඉදිරියේම කානුවක වැටුණා. ඊට පස්සේ ඔහු නැගිටලා පැනලා දිව්වා. උසාවි පොලිසිය හැම කෙනෙක් ළඟ ආයුධ තිබුණා. නමුත් ඒ ආයුධ සන්නද්ධ පුජ්‍යලයා ඔහුව මෙල්ල කරගන්න බැරි වුණා. එතන ලැජ්ජාවට කාරණයක්. ආරක්ෂක නිලධාරීන් සහ ඔහු අතර තිබුණේ අඩි 10ක වගේ පරතරයක්වත් තිබුණේ නැහැ. පිටුපස දුවලා යන පුජ්‍යලයා අල්ල ගන්නත් තිබුණා. ඔහුට යම්කිසි වෙඩි තැබීමක් කරන්න තිබුණා. නමුත් ඒ කිසිවක් කළේ නැහැ. මේ ඡායාරූපයේ සිටින්නේ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයායි. ඡායාරූපය ලබාගෙන තිබුණේ එම අධිකරණ භූමියේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියෙන්. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ සැකකරු නවගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර ලැබුණා. පොලිසිය පැවසුවේ සැකකරුගේ දකුණු උරහිස ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ලව තිබූ බවයි. මේ අතර සැකකරුට වෙඩි තැබූ පුද්ගලයා සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළා. මේ අතර වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී තවත් සැකකරුවන් දෙදෙනෙක් ඔහු සමග සිට ඇති අතර ඔවුන්ද බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබෙනවා. වෙඩි තැබීම සිදු කළ තුවක්කු කරු සහ පලා ගිය රිමාන්ඩ් සිරකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නායකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් කීපයක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ අවට ප්‍රදේශයේ පුරාවට සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර පවත්වාගෙන යමින් සිටිනවා. අධිකරණ සීමාවන්හිදී සැකකරුවන්ගේ සාක්ෂිකරුවන්ගේ සහ රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු පළමු අවස්ථාව මෙය නොවේ. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්දික් සමග අධිකරණ භූමිය තුළදී තවත් පුද්ගලයෙක් හා සම්බන්ධකම් පැවැත්වීමට බන්ධනාගාර නිලධාරීන් ඉඩ ලබා දීම ආසන්නතම සිද්ධියයි. එහිදී එම පුද්ගලයා කවුරුන්ද යන සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර කෙරුණා. නමුත් තවමත් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන නැහැ. අධිකරණ සංකීර්ණයකදී නඩු කටයුතු සඳහා රැගෙන එන පුද්ගලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සැබවින්ම කටයුතු කරන්නේ කවුද? අධිකරණයට රැගෙන යන රැඳවියන් සම්බන්ධයෙන් අපිට වගකීමක් තියෙනවා. නමුත් අධිකරණ භූමිය ඇතුලේ සිටින පුද්ගලයන් සාමාන්‍යයෙන් පරීක්ෂා කරලා බලලා තමයි වුණ අධිකරණ ශාලාවට ඇතුළත් කරන්නේ. අපි එවැනි අවස්ථා වළක්වා ගැනීමට අපගේ දෙපාර්තමේන්තුවට හැකියාවක් නැහැ. විශේෂයෙන්ම ඔහුගේ ආරක්ෂාව සම්බන්ධව බන්ධනාගාර නිලධාරීන් මෙන්ම අධිකරණ භූමියේ ආරක්ෂාව තහවුරු කළ යුතු පොලිස් නිලධාරීන්ද වගකිව යුතු වෙනවා. දැන් මේ එල්ලුම් ගහ ගැන කතා කරන්න පටන් ගන්නවා. අපි ඔබව පුංචි අතීතයකට අරගෙන යනවා. එල්ලුම් ගහ බලාත්මක කරන්නට කතිකාවතක් සමාජයේ ඇති වුණේ මීට පෙර. ඊට පස්සේ අලුගෝසු තනතුර හිස්වලා තිබුණා. ඒ සඳහා දෙදෙනෙක් තෝරාපත් කර ගැනීම සිදු කරනවා. තෝරාපත් කරගත්ත දෙන්නා පසුව පැනලා යනවා. මේක දාලා යනවා.
ඊට පස්සේ ඕන්න අපිටත් කතා කරනවා නෑ නැවත අලුගෝසු තන්ත්‍රයට එන්න සූදානම් කියලා. මා එක්ක සජීවීව සම්බන්ධ කරගන්නවා ඔබට ඒ පිළිබඳ මතකය අවදි කරන්නට. මේ සරත් පුෂ්පකුමාර මහතා. සුබ දැසනක් ඔබට. good morning රංගනගේ. ඔව් සුබ දැසනක්. මට මේ පොඩ්ඩක් මේ ගෙදර කාට හරි ටීවී එකේ සද්දය අඩු කරගන්න කියනවා. ඔයා ෆෝන් එකෙන් විතරක් අහගෙන කතා කරන්න. හරි රංගනගේ. අඩු කරන්න කියලා කියන්න. හරි. දැන් මට කියන්න මුලින්ම ඔබව අලුගෝසු තන්තුරට බඳවා ගැනීම සිදු කළාද කියලා? ඔව් රංගනගේ. අපි ඉස්සල්ලාම අපිට පත්තිවි ලිපියක් බාර දුන්නා. ඔව්. ඇයි ඒක පත්වීම ලිපිය බාර දීලා පුහුණුවටත් ගිහිල්ලා පස්සේ පැනලා ගියේ ඇයි? ඒක බොරුවක් රංගනයි මාතලින් කියන අපි මේ පැනලා ගියා කියලා. ඇයි ඒක බොරුවක් වෙන්නේ මට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. ඔබ පැනලා නොගියා නම් ඔබ මේ වෙනුවට සේවයේ ඉන්න ඕනේ. නමුත් ඔබ සේවයේ නැහැ. පැනලා ගිය නිසානේ ඔබ ඉවත් කළේ. ඔව් රංගන අපිව ගන්න දින 14ක පත්තිවි ලිපිය දෙන්නේ. පත්තිවි ලිපිය අපිට දින 14යි කියලා. ඊට පස්සේ දීර්ඝ කළේ නැහැ. නෑ දීර්ඝ කරේ නෑ. නැවත ඔබට ඔබ සේවයේ පිහිටුවොත් මේ අලුගෝසු තන්ත්‍රයේ ක්‍රියා කරන්න සූදානම්ද? ඕන වෙලාවක රංගනගේ ජනාධිපති අධිකාරී ජනාධිපතිතුමා තීරණයක් දුන්නොත් අපි ඕන වෙලාවක මේ රාජකාරිය පටන් ගන්න සූදානම්. එල්ලා මැරීමේ කටයුත්තට පණ දෙන්න ඔබ සූදානම්. අපි සූදානම්. ගම්පලාත කොහෙද ඔබ? මම රද්දල රංගනගේ. හරි බොහොම ස්තුතියි. ආයතන අනිත් තැනත්තා කොහෙද? ඔබත් එක්ක තේරුණු බියගම. එයත් සූදානම්ෙන් ඉන්නවද? ඔව් රංගනගේ. අපි දෙන්නා ඔව් අලුතෙන් බොරුට ගන්න ඕනේ රංගනගේ අපි දෙන්න කැමති නම් අපි පුහුණුවක් ලැබලා බන්ධනාගාරගෙන අපිට හොඳ අවබෝධයක් තියෙනවා. හරි බොහොම ස්තුතියි සරත් පුෂ්පකුමාර මහතා අප සජීව සම්බන්ධ කරගත්තේ අලුගෝසු තන්තුරට තෝරාපත් කරගෙන තිබූ දෙදෙනාගෙන් එක් අයෙක් පුහුණුවක් ලබා තිබුණාලු. ඔවුන් කියන්නේ ඔවුන් පැන ගියේ නැහැයි කියලයි. අපි සූදානම් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමාවත් සම්බන්ධ කරගන්න බලමු පත්තරේ විස්තරය අතරතුර. ඊළඟට අද පත්තරේ සටහනක් තියෙනවා මෙහෙම පත්තර කීපයකම චාරූපයත් එක්ක මේ සටහන තිබුණා. පොලිස් සන නොතකා යතුරු පැදිය පැද වූ ආබාධිත පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙක් පහර දීලා අනුරාධපුරයේ චතුරංගයි වාර්තා කරන්නේ. කාටගස්දිගලිය නගරයේ යතුරු පැදියකින් ගමන්ගත් ආබාධිත පුද්ගලයෙකුට කාටගස්දිගලිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු විසින් පෙරේදා උදෑසන ඉතා අමානුෂික අයුරින් බිම පෙරලාගෙන පහර දීමේ සිදුවීමක් වාර්තා වෙනවා. ඊට අදාළ ඡායාරූපයක් තමයි ඔබ දකින්නේ එම පහර දීම සිදු කරන අවස්ථාවේදී. පත්තරේ වැඩිදුර වාර්තාවේ තියෙන්නේ මේ පුද්ගලයා මේ යතුරු පැදියකින් යද්දී පොලිස් අන නොතකා ධාවනය කෙරුණා. ඊට පස්සේ පොලිස් නිලධාරියෙක් ගිහිල්ලා ඔහුව අල්ලගෙන පහර දුන්නා. ඔහුගේ බොරු කකුල ගැලවිලා වැටෙනකන් අමානුෂික ලෙස පහර දුන්නා කියලා පත්තරේ තියෙන්නේ. ඊට පස්සේ ස්ථානාධිපතිවරයාගෙන් විමසුවම ස්ථානාධිපතිවරයා කියලා තියෙන්නේ ඒ තරම් තත්වයක් Taman දැන සිටියේ නැහැ. ඔහු කරපු වරදත් එක්කයි මේ තත්වය ඇති වෙලා තියෙන්නේ කියලා. කොහොමවත් ආබාධිත පුද්ගලයෙකුට වරදක් කළත් අමානුෂික ලෙස පහර දීම පිළිබඳව මම හිතන්නේ ඒ විරෝධයක් පළ වෙමින් පවතිනවා. ඒ අද පත්තරේ වාර්තාවක් අද පත්‍රයේ තවත් වාර්තා කීපයකට ඔබ අරගෙන යනවා. ඊට පස්සේ අගමැතිතුමාගේ තවත් ප්‍රකාශයක් තියෙනවා. ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම ලබන වසරේ සටහන චාමර සම්පත්ගෙන් ත්‍රිකුණාමල තෙල් ටැංකි හවුල් ව්‍යාපාරයක් ලෙස දියුණු කෙරේ. තෙල් පිරිපහදුවක් හා තාප බලාගාරයක් ඉදිකිරීමට සැලසුම්. ඉන්දු ලංකා පාරු සේවාවක් සීපා ගිවිසුමක් පිළිබඳ සාකච්ඡාවක් නැහැ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දිය සංචාරය පිළිබඳ තොරතුරු හෙළි කරයි කියලා මෙන්න පත්තරේ වාර්තා කරන ආකාරය. දැන් මෙතනදී සඳහන් කරනවා ඉන්දු ලංකා පාරු සේවාවක් කියලා. අපි තවදුරටත් තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. ඒ වගේම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සම්බන්ධ කරගන්නටත් උත්සාහයක් දරනවා. රැඳී සිටින්න මේ කෙටි විරාමයක්. රජයේ වාහන කොච්චර තියෙනවද? රජයේ වාහන කොච්චර අවභාවිතා කරනවද? අවභාවිතේ නම් හරියට නේද? ඒ ගැන නෙමෙයි කතා කරන්න හදන්නේ තියෙන වාහන ප්‍රමාණය ගැන. රජයේ වාහන ගණන 59160ක්. සටහන චාමර සම්පත්ගෙන්. නිල හිමිකමක් නැතිව භාවිතා කරන වාහන ආපසු ගැනීමට පියවර. රාජ්‍ය අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව සහ අනිකුත් ආයතන සතු ලියාපදිංචි වාහන සංඛ්‍යාව 59160ක් බවත් නිල හිමිකමකින් තොරව තවදුරටත් පරිහරණය කරනු ලබන භාරදී නොමැති රජයේ වාහන නොපමාව ආපසු ලබා ගැනීමට පියවර ගන්නා බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. නිල හිමිකමක් නැතිව භාවිතා කරන වාහන කොච්චර තියෙනවද?
මේ වාහන අවභාවිතය නතර කරනවා කියලා කිව්වට ඒ කියන්නේ ඒවා නැවත ගන්න පියවර ගන්නවා කියලා කියන්නේ තාම ඒවා අරගෙන නැහැ කියන එකයි නේද? මේවා ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙනවාද? ඊළාට ඊයේ කැබිනට් තීරණ දැනුම් දීම ගොඩක් දේවල් කතා කරපු තැනක් බවට පත් වුණා. ඇවන්ගාඩ් පරීක්ෂණ ඇඟිලි ගැස්සීමකින් තොරව සිදු කිරීමට තීරණයක්. සටහන චාමර සම්පත්. ඇවන්ගාඩ් අවිගබඩාව පිළිබඳ පරීක්ෂණ ඇතුළු සියලු පරීක්ෂණ ස්වාධීනව පැවැත්වීමට රාජ්‍ය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජ්‍ය සේනාරත්න මහතා ඊයේ සඳහන් කර සිටියා. කැබිනට් තීන්දුව දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හරි දේවල් කතා වුණා. මාධ්‍යවේදීන් ප්‍රශ්න ගණනාවක් ඇහුවා. මෙන්න ඒ සම්බන්ධ වැඩිදුර වාර්තාව. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද පැවැත්වුණේ සම කැබිනට් ප්‍රකාශකවරුන් වන රාජිත සේනාරත්න හා ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. එහෙම එකක් නෑනේ ඒගොල්ලෝනේ දාන්නේ මාධ්‍යනේ තියෙන්නේ හයිබ්‍රිඩ්. ඔව්. නෑ මම බැන්නේ නෑනේ. මං කිව්වා ඔබතුමාලාගේ වචනයක් කියලා. අපේ වචන මේ UN එකේවත් මෙහෙ දාපු එකක් නෙවෙයි කියලා. UN එක මාධ්‍යයේ මාධ්‍ය සාරාංශයේ හෙඩ්ලයින් එක හයිබ්‍රිඩ් කෝඩ් කියනවා. ඕක මානව හිමිකම් කමිටුවේ යෝජනාව විතරයිනේ ඔය. ඕක නෙවෙයිනේ අවසානයේ. ඔය තියෙන්නේ UN එකට ඉදිරිපත් කරපු යෝජනාව. දැන් ඊට පරිබාහිරව ඇමරිකාවේ ඉදිරිපත් කරපු යෝජනාව ඇවිල්ලා තියෙනවා. ඒකේ ඇති හයිබ්‍රිඩ් එකක් නෑ. ඒකේ තියෙන්නේ දේශීය ඩොමෙස්ටික් ඉන්ක්වයරි එකක් තමයි ඒගොල්ලෝ ප්‍රොපෝස් කරන්නේ. දැන් ඒකට බොහෝ රටවල් එකඟයි. අවසානයේදී ඔක්කොගෙම එකඟතාවයකින් එන අවසාන යෝජනාවක් විදිහට තමයි UN එකට 24 වෙනිදාට දාන්න බලාපොරොත්තු වෙන්නේ. දැන්ට තියෙන තත්ත්වය හැටියට හයිබ්‍රිඩ් කතාවක් නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාව සම්මත වෙන්නේ දේශීය යාන්ත්‍රණයක්. ඒ දේශීය යාන්ත්‍රණයකට සමහර වෙලාවට කියන්න පුළුවන් පිටරට තාක්ෂණික සහාය ලබා ගන්නට උපදෙස් ලබා ගැනීම කියලා කැලලක් එන්න පුළුවන්. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් කරානේ. ඔව් පත් කරා මේ 3 දෙනෙක් විදේශික විනිශ්චයකාරවරු. ඉතින් එතකොට ඒගොල්ලොත් එකඟ වෙලා තියෙනවා. 아무තු දෙයක් නෙවෙයි ඒක. ඉතින් අපි බලමු අවසාන වාර්තාව කොහොමද සම්මත වෙන්නේ. එතනින් තමයි රාජ්‍ය ඒක ක්‍රියා කරන්නට ඕනේ. ජනාධිපතිතුමා ඊයේ විශේෂ නිවේදනයක් කරලා කියනවා රාජ්‍ය විසින් මේ කොමිෂන් වාර්තාව ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා. එයා හිටියනම් ඒකනේ කරන්නේ. කොයි වාර්තාවක් ප්‍රතික්ෂේප කරේ. ඒකනේ මේ තරම් තත්ත්වයකට මේක ඇදිලා ආවේ. එක්සත් ජාතීන්ගේ ඒවා ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා නම් එක්සත් ජාතීන්ගේ ගිහිලා අවුරුද්දකට සැරයක් එතුමා ආමන්ත්‍රණය මොකද? ඒකත් ප්‍රතික්ෂේප කරන්න තිබුණානේ. මැයි මාසේ 23 වෙනිදා බැංකුවේ මුන්ට පොරොන්දුනේ මොකද මේ ඔක්කොම වෝ ක්‍රයිම්ස් හොයනවා කියලා. තමන්ම පිළිඅරගෙන වෝ ක්‍රයිම්ස් තියුණයි කියලා. එතකොට මැයි මාසේ 27 වෙනිදා ඔය ඉන්න ආචාර්ය ජයන් ජයතිලක දැන් මොන කයිවාරු ගැව්වත් එයාගේ මුළු වාර්තාව ඉදිරිපත් කරන්න මේ රජය මෙන්න මේ ක්‍රියාමාර්ග වෝ ක්‍රයිම්ස් හොයන්න අපි මේ ක්‍රියාමාර්ග ගන්නවා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට. එතනින් මේවා විනාශ කරගත්තේ. ඒගොල්ලෝ හදපු තුවාල වලින් දැන් අපිට බෙහෙත් දාන්න වෙලා තියෙන්නේ. දැන් අපිට එකක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා අග්‍රාමාත්‍ය ධුරයේ ඉන්නකොට මේ වෝ ක්‍රයිම්ස් උසාවි වලට යන මේ වේග ඒ ප්‍රඥප්තියට අස්තං කරේ නැහැ. රෝම සම්මුතිය. ඒක තමයි එකම තියෙන අපිට ගැලවීම. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. ඊයේත් අපි ආණ්ඩුපක්ෂයේ ප්‍රධානීන්ගේ රැස්වීමකදී තීන්දුව කරගත්තා දැඩිව ජනාධිපතිතුමත් කිව්වේ මේ නීති ඒ විදිහටම ක්‍රියාත්මක කරගන්නට කිසිම කෙනෙක්ගේ ඇඟිලි ගැහින් නැතුව නියෝග දුන්නා. ඒ සියලු නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනියන්න කියලා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව. ඊළඟට අපි තවත් සටහන් කීපයක් ප්‍රධාන පිටු අතරින් තෝරා ගමු. මේ දිවයින පත්තරේ ජාත්‍යන්තර විමර්ශනයේ නීති විරෝධී බවට තීන්දුව කරන්න අමරසේකර නඩුයයි වාර්තා කරන්නේ සරත් ධර්මසේන. එවකට පැවති රජය විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධේ 2009 අවසන් අදියර තුල සිදු වූ කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ පැවැත්වෙන ජාත්‍යන්තර විමර්ශනය නීති විරෝධී බවට පිළිගන්නා ලෙසට බල කරන නියෝගයක් නිකුත් කරන්න ඇවිල්ලා ප්‍රසිද්ධ ගත්කරුවෙකු සහ සාහිත්‍යදරයෙකු වන ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඊයේ කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.